ඔන්න අපි අද ආවේ ජායලට. ජායල තියෙන ලක්ෂරි හවුස් එකක් බලන්න තමයි අපේ මේ ලෑස්ති. ඊට කලින් මේක තමයි එන්ටර් වෙන්න තියෙන මේන් ඇක්සස් රෝඩ් එක. ඒත් එක්කම මේක තමයි අපි අද බලන්න යන්නේ ගෙදර. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ගේ ඇතුළට යන් විස්තර බලමු. වගේම අපිට මේ ලොකේෂන් එකේ ඉඳන් ජයවල හයිවේ එන්ට්‍රන්ස් එකටත් විනාඩි 15කට අඩු කාලෙකින් ළඟා වෙන්න පුළුවන්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ගේ ඇතුළ විස්තර බලන්න යමු. මේක තමයි අපේ මේන් එන්ට්‍රන්ස් එක. ඒත් එක්කම මේ පැත්තෙන් තමයි අපිට කාර් පාක් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඊට කලින් මේ ගෙදර ගැන ෆීචර්ස් කිව්වොත් මේ ගෙදර පර්චස් 7.8ක තමයි හදලා තියෙන්නේ. ඒ වගේම කාමර 4යි බාත්රූම්ස් 4යි එක තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් කාමර 3ක්ම AC තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට CCTV පහසුකමත් මෙයාලා දැනටම දීලා තියෙනවා. ඉතින් අපි දැක්ක විකට් ගේට් එකට අමතරව මෙතනදී අපිට රෝලර් ගේට් එකකුත් තියෙනවා. ඉතින් මේ රෝලර් ගේට් එකෙන් තමයි අපේ කාර් පාකින් එකට ඇක්සස් තියෙන්නේ. ඉතින් මෙතන හොඳ ලොකු වාහන දෙකක් අපිට ඉඩකඩ ඇතුව නවත්ත ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් මෙයාලා අපිට ගාඩන් ඒරියා එකකුත් හදලා දීලා තියෙනවා. ඉතින් ඉන්ටර්ලොක් කරලා බෆලෝ ග්ලාස් අල්ලලා මේ වගේ පොඩි ඉඩක් උනාට හරි ලස්සනට මෙයාලා ඒක මැනේජ් කරලා තියෙනවා. ඒත් එක්කම අපිට මේ පැත්තෙන් කෙලින්ම බෑක්යාඩ් එකටත් ඇක්සස් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙනම් දැන් අපි වැඩි වෙලා ගන්න නැතුව අපේ ලක්ෂරි හවුස් එක බලන්න යමු. මේක තමයි අපේ ලිවිං ඒරියා එක. මේ ලිවිං ඒරියා එක හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඇතුළට එද්දිම wow ඉම්ප්‍රෙෂන් එකක් තමයි අපිට එන්නේ. මෙතනින් තමයි අපිට ෆස්ට් ෆ්ලෝර් එකට යන්න තියෙන්නේ. ඊට කලින් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ විස්තර ටික බලමු. ඉතින් අපේ ලිවිං ඒරියා එක ලස්සනට කර්ටන් කරලා ලස්සන වෝල් ආට් එකකුත් එක්ක කිසිම අඩුපාඩුවක් නැති වෙන්න හදලා දීලා තියෙනවා. ඒ වගේම ඕපන් කිචන් කන්සෙප්ට් එකට හදපු පැන්ට්‍රි ඒරියා එකක් තමයි අපිට මේ ගෙදරදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ අරේන්ජ්මන්ට්ස් ගැන කිව්වොත් මේ පැත්තෙන් අපිට රූම් එකක් කොමන් වොෂ්රූම් එක වගේම මේ පැත්තෙන් රූම් එකක් මේ පැත්තෙන් තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක බලන්න තියෙන්නේ. අපි මුලින්ම මේ රූම් එකෙන් පටන් ගමු. ඉතින් අපිට රූම් එකට එන්ටර් වෙද්දිම ලක්ෂරි වයිබ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆර්නිචර් මේ හැමදේමත් එක්ක මේ රූම් එකේ ලස්සන තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මං කිව්වනේ මේ ගෙදර රූම්ස් 4න් 3ක්ම AC කියලා. මේක තමයි AC නැති රූම් එක. ඉතින් මේ රූම් එකෙදිත් අපිට AC ප්‍රොවිෂන් බලා ගන්න පුළුවන්. ඉතින් මට මෙතන ඉස්සරහම පැන්ට්‍රි ඒරියා එක තමයි තියෙන්නේ. ඒ ළඟින්ම අපිට ඩයිනින් ඒරියා එකත් මෙයාලා අරේන්ජ් කරලාම තියෙනවා. ඒත් එක්කම මේ ස්ලයිඩින් වින්ඩෝස් ගැන කිව්වොත් මේ වලින් එළියට ඇක්සස් කරන්න පුළුවන් විදිහට තමයි මේ වින්ඩෝස් ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි අපිට හම්බෙන අනිත් රූම් එක තියෙන්නේ. අපි ඒකත් බලමු. ඉතින් මේක තමයි අපිට හම්බෙන දෙවනි රූම් එක. මේ රූම් එකත් ලක්ෂරි වයිබ් එකට තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් අර රූම් එකට සාපේක්ෂව හොඳ ඉඩක් මේ රූම් එකේදී අපිට බලා ගන්න පුළුවන්. මේ රූම් එකට ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඒකත් කොහොමද කියලා. ඉතින් මේක තමයි අපේ ඇටච් බාත්රූම් එක. අපේ ඇටච් බාත්රූම් එකකට ක්වොලිටි ෆිටින්ග්ස් දාලා ලක්ෂරි ලුක් එකක් එන විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. ටච් පැඩ් මිරර් එකක්. ඒ වගේම අපිට ක්වොලිටි ෂවර් එකකුත් හදලා දීලා තිනවා. දැනටමත් අපිට හොට් වෝටර් පහසුකමක් මෙයාලා දීලාම තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් ආවම මෙතන තමයි අපේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. අපි ඒකත් බලමු. ඉතින් අපේ කොමන් වොෂ්රූම් එකකට ක්වොලිටි ෆිටින්ග්ස් දාලා ක්වොලිටි ෂවර් ඒරියා එකකුත් එක්ක ලක්ෂරි ලුක් එකක් එන විදිහට තමයි අපේ කොමන් වොෂ්රූම් එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක. ඉතින් අපේ පැන්ට්‍රි ඒරියා එකකට කිසිම අඩුපාඩුවක් නැතුව හැම පහසුකමක්ම දීලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙතනත් මෙයාලා ඩයිනින් ස්පේස් එකක් අපිට දීලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් තමයි අපිට බෑක්යාඩ් එකට ඇක්සස් තියෙන්නේ. අපි බෑක්යාඩ් එකත් බලමු. ඉතින්
මේක තමයි අපේ බැක්යාඩ් එක. පර්චස් 7.8ක හදලා තිබ්බත් බැක්යාඩ් එකටත් මෙයාලා හොඳ ඉඩක් වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් අපිට වෙට් කිචන් ඒරියා එකක් arrange කරගන්නවත් මෙතන හොඳට ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපිට මේ පැත්තෙන් ස්ටෝර් රූම් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පැත්තෙන් බැලුවමත් අපේ ලිවිං ඒරියා එක හරි ලස්සනට බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට ෆස්ට් ෆ්ලෝර් එක තමයි බලන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ පැත්ත. ඉතින් මේක තමයි අපිට ෆස්ට් ෆ්ලෝර් එකේ හම්බෙන ලිවිං ඒරියා එක. ඉතින් අපේ ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකටත් හොඳ ඉඩක් වෙන් කරලා හරි ලස්සනට අපේ ලිවිං ඒරියා එක ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම මේ පැත්තෙන් තමයි අපිට රූම්ස් දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම මේ රූම් එකෙන් පටන් ගමු. ඉතින් මේ රූම් එකත් අපි කලින් දැක්ක රූම් එක වගේම ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් මේ රූම් එකෙදිත් අපිට AC දීලා ලක්ෂරි ෆර්නිචර්ත් එක්කම හැම දෙයක්ම හරි විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. ඒ වගේම අපිට ප්‍රයිවට් බැල්කනි ඒරියා එකකුත් තියෙනවා. අපි මුලින්ම බැල්කනි ඒරියා එක බලමු. ඉතින් මේක තමයි අපේ ප්‍රයිවට් බැල්කනි ඒරියා එක. මෙතනට ආවහම අපිට වටපිටාව හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට හොඳ හුළඟකුත් එනවා. ඉතින් මෙතන තමයි අපේ ඇටච් බාත්රූම් එක තියෙන්නේ. අපි ඒකත් බලමු. ඉතින් මේක තමයි අපේ ඇටච් බාත්රූම් එක. ඉතින් අපි කලින් දැක්කා වගේම කිසිම අඩුපාඩුවක් නැති වෙන ක්වොලිටි ෆිටින්ග්ස් දාලා හොට් වෝටරත් එක්කම තමයි අපේ ඇටච් බාත්රූම් එකත් මෙයාලා දෙන්නේ. ඉතින් මේ රූම් එක ගාවින්ම තමයි අපේ අනිත් රූම් එකක් තියෙන්නේ. අපි ඒකත් බලමු. ඉතින් මේ රූම් එකත් අපේ කලින් දැක්ක රූම්ස් වගේම කිසිම අඩුපාඩුවක් නැති වෙන ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් මේ රූම් එකෙදිත් අපිට ප්‍රයිවට් බල්කනි ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ රූම් එකත් මම අර කලින් කිව්ව AC දින රූම් වලින් එකක්. මේ රූම් එකෙදිත් අපිට ඇටච් බාත්රූම් එකක් තියෙනවා. අපි ඒකත් බලමු. ඉතින් මේක තමයි අපේ ඇටච් බාත්රූම් එක. අපේ ඇටච් බාත්රූම් එකත් අපි කලින් දැක්ක බාත්රූම්ස් වගේම කිසිම අඩුපාඩුවක් නැති වෙන්න ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් ක්වොලිටි ෆිටින්ග්ස් එක මේකෙදිත් අපිට හොට්ටුවට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ෆ්ලෝර් එකේදී අන්තිමට බලන්න තියෙන්නේ අපේ බැල්කනි ඒරියා එක. අපි ඒකත් බලමු. ඉතින් මේක තමයි අපේ බැල්කනි ඒරියා එක. ඉතින් මෙතනට ආවහම අපේ වටපිටාව හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගැමේ පරිසරයක් තමයි අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි අපිට රූෆ් টොප් එකට ඇක්සස් තියෙන්නේ. අපි රූෆ් টොප් එකත් බලමු. ඉතින් මේක තමයි අපේ රූෆ් টොප් එක. ඉතින් මෙතනත් අපිට හොඳ ඉඩ කඩක් දීලා තියෙනවා. ඒ වගේම මෙතනට ආවහමත් අපිට ගස් කොළන් පිරිච්ච නිස්කලංක පරිසරයක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන අපිට තව ස්ටෑ එකක් දීලා තියෙනවා. උඩට ගියාම අපිට තව රූෆ් টොප් එකක් බලා ගන්න. ඉතින් පාටි එකක් ෆන්ක්ෂන් එකක් වගේ තියෙන වෙලාවට මේ වගේ රූෆ් টොප් දෙකක් තියෙන එක අපිට ගොඩක් වටිනවා. ඉතින් අපි අද මේ බැලුවේ ජාලා තියෙන 2 ස්ටෝරි ලක්ෂරි හවුස් එකක්. මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් දැන් මේ පහළ පෙන්නන නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකන් අදට සමු ගන්නවා. Goodbye.